හෙල්ලෝ යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් ඔන්න අද ඔයගොල්ලන්ට ලස්සන වගේ සුපිරි වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ travel වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවද අපි කොහෙටද travel කරේ කියලා? ඒක යාළුවනේ එහෙනම් ඔයගොල්ලෝ දැන් තමයි thumbnail එකෙන් අපෙන් දැකලා ඇතිනේ. ඔව් අපි ගියේ කොළඹ නගරයට. ඉතින් මේ කොළඹ නගරේ යාළුවනේ මාර ලස්සන තැන් ටිකකට තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ තැන් ටික ඔයගොල්ලෝ වීඩියෝ එකේ ඉස්සරහට යද්දි පෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. Let's go. තියාගෙන අපි ඊළඟට ගියේ දියතු උද්‍යානය. තියාගෙන මට ඒක මේ කැමරාවෙන් ඕගොල්ලන්ට පෙන්වන්න බෑ. ඕගොල්ලෝම ගිහිල්ලා රස විඳින්න. ඇත්තම කිව්වොත් කියන්නේ මාරම ලස්සනයි. යාළුවනේ දැන් අපි ඉන්නේ දියතු උද්‍යානයේ. මාරම ලස්සනයි යාළුවනේ. ඇත්තම කිව්වොත් ගොඩක් කට්ටියක් බලන් ඉන්නවා. දැන් මේ මගේ යාළුවෙකුත් හම්බුණා වීඩියෝ අයියේ නේද කියලා අහලා. මේ මාරම ලස්සනයි යාළුවනේ. ඕගොල්ලෝත් ඇවිල්ලා එන්ජොයි කරලා බලන්න. පොට්ටම ලස්සනයි. ඉතින් යාළුවනේ මට වීඩියෝ එකෙන් රෙකෝඩ් කරගන්න පුළුවන් උනේ 101කගේ චුට්ටි ප්‍රමාණයක් විතරයි. මට ඒකට සමා වෙන්න. ඉතින් යාළුවනේ ඒ ගමනෙන් පස්සේ අපි ගියේ ශ්‍රී ලංකාවේ තියෙන ස්වභාවික කෞතුකාගාරයට. මේක යාළුවනේ කොළඹ කෞතුකාගාරය කියලා හඳුන්වනවා. ඉතින් මේ ස්වභාවික කෞතුකාගාරයේ තිබ්බේ එක සත්තුන්ගේ විවිධ ඇටසැකිලි සහ විවිධ වර්ගයේ දේවල්. ඕගොල්ලෝ වීඩියෝ එක ඉස්සරහට බලා ගන්න මොනවද ඒ තිබ්බේ කියලා. ඉතින් යාළුවනේ දැන් මම ඇවිල්ලා තියෙන්නේ කොළඹ කෞතුකාගාරයට. ඉතින් මේ කෞතුකාගාරය යාළුවනේ මාරම ලස්සන වගේම සුපිරි එක දේවල් තියෙනවායි කියලා මම දැනටමත් හොයාගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මාත් එක්ක රැඳී සිටින්න අපි අන්තිමේදීම බලමු මොනවද ඒ කරන්නේ. ඒ තියෙන්නේ මොනවද කියලා අපි බලමු. ඉතින් යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති මේ ඉන්න සත්තු ඇත්ත විදියටම හදන්න මේ මාමල නැන්දලා කොච්චර මහන්සි වෙලාද කියලා. බලන්නකෝ. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි ගියේ ශාක විද්‍යා මැදිරියට. ඉතින් යාළුවනේ මම මේකේ වැඩි ෆොටෝස් ගත්තේ නැහැ. ඉතින් ඔන්න ශාක විද්‍යා මැදිරියේ ඉවර වෙලා අපි ගියේ අස්ති විද්‍යා මැදිරියට. ඉතින් මේ අස්ති විද්‍යා මැදිරියේ තමයි යාළුවනේ මගේ හිත පුදුමම වෙච්ච ඒවා තිබ්බේ. මම ඒක ඕගොල්ලන්ට අස්ති විද්‍යා මැදිරියේදී පෙන්වන්නම්. මේ බලන්නකෝ යාළුවනේ විවිධ වර්ගයේ සත්තුන්ගේ විවිධ ඇටසැකිලි තියෙනවා. ඉතින් ඕගොල්ලෝ බලන්නකෝ විශාල ඇටසැකිලි, කුඩා ඇටසැකිලි, පුංචි කුමීන්ගේ ඉඳලම ඇටසැකිලි වර්ග මේකේ තියෙනවා. ඉතින් ඕගොල්ලෝ බලන්නකෝ මාරම ලස්සනයි යාළුවනේ. ඉතින් යාළුවනේ දැන් ඔයාලා දකින්නේ මගේ හිත ඇදගත්ත ඇටසැකිලි. බලන්නකෝ යාළුවනේ මේ ඇටසැකිලි විශාලත්වය. ස්වභාවික කෞතුකාගාරයෙන් පස්සේ අපි ගියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට. ඕගොල්ලෝ හැමෝම දන්න BMI CH එකට. එහෙනම් අපි BMI CH එකේදී හම්බ වෙමු. ඉතින් යාළුවනේ දැන් මම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ආවා. යාළුවනේ දැන් අපේ ඉන්නේ දෙවෙනි ස්ථානයේ BMI CH එකට. ඉතින් අපි යමු ඇතුළට. ඉතින් යාළුවනේ ගියපු දවස මාරම බිසි දවසක් වුණා. එදා ගොඩක් සෙනග ඇවිල්ලා තිබ්බා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට. යාළුවනේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඇතුළට දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ආවා. ඉතින් ඕගොල්ලෝ බලන්න ඇති ඒක ලස්සන නම් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ඉතින් මේ විදිහට අපේ වීඩියෝ එක අදින් අවසන් වුණා. ඉතින් අපි ඊළඟ දවසේ මේ වගේම ලස්සන සුපිරි වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක තාමත් දැන්ම ලයික් කරන්න, ඒ වගේම අපේ channel එක subscribe කරන්න. මේ වගේම තව අධ්‍යාපනය සහිත වීඩියෝස් අපි ඕගොල්ලන්ට ගෙනල්ලා දෙන්නම්. අන්න ඒවා ඕගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට මම යනවා. බයි.